සාදරයෙන් පිළිගන්නවා අද දැනුම් ලෝකයේ YouTube නාලිකාවෙන් කියන අලුත් වීඩියෝ එකක් සමග. ඉතින් අද වීඩියෝෙන් අපි කතා කරන්නේ සර්ප විශේෂ 10ක් ගැනයි. ඉතින් සර්පය කිව්වම ඔයාලට මතක් වෙනවා ඇති මේ අවට පරිසරයේ ඉන්න එක જાතිය සර්පයින්. ඔවුන් එක්ක පොඩි නැත්නම් තරමක් විශාලයි, දිගයි, කොටයි, නැත්නම් විස අධිකයි, එහෙම නැත්නම් ගැරඩින් වගේ විස අඩු සර්පයින් වෙනි. ඉතින් මම අද වීඩියෝෙන් කතා කරන්නේ ලෝකේ ඉන්න විස අධිකම සර්පයින් 10 ගැනයි. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ලෝකයේ ඇති විස අධිකම සර්පයින් 10 දෙනා ඇතුළින් 10 වන ස්ථානයේ හිමිවන්නේ ස්කෙලට් වයිපර් නැමැති සර්පයයි. මෙම සර්පයා ප්‍රමාණයෙන් කුඩා වන අතර මැද පෙරදිග සහ ආසියාවේ දක්නට ලැබෙනවා. රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වන අතර බොහෝ විට දෂ්ට කරන්නේ මිනිස් වාසස්ථාන ආසන්නයේ. මෙම සර්පයාගේ විෂ මගින් ලේ කැටි ගැසීම නවතාලනවා. ඉක්මන් ප්‍රතිකාර මගින් ජීවිතය බේරා ගන්න පුළුවන්. ඊළඟ ස්ථානයේ පසුවන්නේ කිං කෝබ්‍රා යන සර්පයයි. ලෝකයේ දිගම විෂ සහිත සර්පයා ලෙස මොහු හඳුන්වන්න පුළුවන්. මෙම සර්පයා විශාල විෂ මාත්‍රාවක් එකවර මුදා හරිනවා. ඇතැම් විට එක් දෂ්ට කිරීමකින් අලියෙකු හෝ මිනිසෙකු මරා දැමීමට තරම් ප්‍රමාණවත් වෙනවා. මෙම සර්පයා විසින් වෙනස් සර්පයින්ද ආහාරයට ගනු ලබනවා. ඊළඟ සර්පයා ලෙස අපි කතා කරමු ටයිගර් ස්නේක් ගැන. ඕස්ට්‍රේලියාවේ දක්නට ලැබෙන මෙම සර්පයාගේ විෂ හිතා ප්‍රබල වන අතර දෂ්ට කළ පසු ප්‍රතිකාර නොකළහොත් අංශභාගය සහ ශ්වසන අපහසුතාව ඇති කරනවා. එමගින් ක්ෂණික මරණයක් වුවද ගෙන දෙන්න පුළුවන්. මෙම සර්පයාගේ කොටියකු හැඩති ඉරි රටාවක් හෝ පුල්ලි රටාවක් තියෙන නිසා මෙම සර්පයාට ටයිගර් ස්නේක් ලෙස හඳුන්වනවා. ඊගාට අපි කතා කරමු රුසල් වයිපර් නැමැති සර්පයා ගැන. ලෝකයේ වැඩිම මිනිස් මරණ ගණනාවකට වගකිව යුතු සර්පය ලෙස මෙම සර්පය හඳුන්වන්න පුළුවන්. දකුණු ආසියාවේ බහුලව ජීවත් වන මෙම සර්පයාගේ විෂ මගින් රුධිරයේ කැටගැස්සීම නවතා දැමීම, අධික වේදනාවක් සහ වකුගඩු අකර්මණ්‍ය වීමක් ඇති කරනවා. ඉක්මන් ප්‍රතිකාර නොකළහොත් ඒත් මරණය ගෙන දෙනවා. ලෝකයේ ඉන්න සර්පයාගෙන් විෂ වලින් 5 වන ස්ථානයේ හිමිවන්නේ බ්ලැක් මාබා නමින් හඳුන්වන සර්පයෙක් ගැනයි. මෙම සර්පයා ලෝකයේ ඉන්න වේගවත්ම සර්පයා ලෙසද හඳුන්වනවා. අප්‍රිකාවේ ජීවත් වන මෙම සර්පයා වේගයෙන් ගමන් කිරීමට සහ නැවත නැවත දෂ්ට කිරීමට ඇති හැකියාව නිසා මෙම සර්පයා ඉතාමත් භයානකය. ප්‍රතිකාර නොකළහොත් පැය කිහිපයක් ඇතුළත මරණය නිසැකය. ඊගාට අපි කතා කරමු කෝස්ටල් ටයිපෑන් නැමැති සර්පයා ගැන. මෙම සර්පයාද ඉක්මන් සහ දරුණු සර්පයෙක් වෙනවා. ඕස්ට්‍රේලියාවේ මෙම සත්වයා ජීවත් වන අතර මොහුද ලොව වේගවත්ම සර්පයන්ගෙන් එකෙක් වන අතර දෂ්ට කළ විකස ප්‍රතිකාර නොලැබුණහොත් මාරාන්තික වෙන්න පුළුවන්. මේනි බැන්ඩඩ් කේට්. නැගෙනහිර ආසියාවේ ජීවත් වන මෙම සර්පයා නිසාචර ඝාතකයෙක් ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ බොහෝ විට රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වන අතර නිදා සිටින මිනිසුන්ව පවා මෙම සර්පයා දෂ්ට කරලා තියෙනවා. මෙම සර්පයාගේ විෂ මගින් ස්නායු වලට බලපෑම් වන අතර ඉක්මන් ප්‍රතිකාර නොකළහොත් ශ්වසන අපහසුතාව ඇති කරලා මරණය ගෙන දෙනවා. ඊළඟ සර්පයා ලෙස අපි කතා කරමු ඩුබොයිස්ගේ මුහුදු සර්පයා. මුහුදු සර්පයන් අතර දරුණුම සර්පයා මෙම සර්පයායි. ඉන්දු පැසිෆික් සාගරයේ ජීවත් වන මෙම සර්පයාගේ විෂ මගින් ස්නායු පද්ධතියට ඉක්මනින් හානි කරන නමුත් මෙම සර්පයා මිනිසුන්ට දෂ්ට කිරීමේ සම්භාවිතාවය ඉතාමත් අඩුයි. නමුත් විෂ අතින් ඉහළ සම්භාවිතාවයක් පවතිනවා. ලෝකයේ ඉන්න විෂ සහිත සර්ප විශේෂ අතින් දෙවන ස්ථානයේ පසුවන්නේ ඊස්ටර්න් බ්‍රවුන් ස්නේක් නැමැති සර්පයයි. ඕස්ට්‍රේලියාවේ විසෙන මාරාන්තික සර්පයා මොහු වෙනවා. මෙම සර්පයා ඉතාමත් වේගවත් වන අතර කුපිත වූ විට ආක්‍රමණශීලී වෙන්න පුළුවන්. මෙම සර්පයාගේ විෂ මගින් රුධිරයේ කැටි ගැසීම නවතා ස්නායු පද්ධතියට හානි කරනවා. නාගරික ප්‍රදේශවල මෙම සර්පයා විසෙන බැවින් ඉතාමත් අනතුරුදායකය. හරි, අපි දැන් කතා කරමු ලෝකයේ ඉන්න විෂ අධිකම සර්පයා ගැන. ඉන්ලන්ඩ් ටයිපෑන් නමින් හඳුන්වන මෙම සර්පයා ලොව දරුණුම විෂ සහිත සර්පයා වෙනවා. මෙම සත්වයාද ඕස්ට්‍රේලියාවේ වාසය කරන අතර මෙම සර්පයාගේ එක් දෂ්ට කිරීමකින් නිකුත් වන විෂ මගින් මිනිසුන් 100 දෙනෙක් මරා දැමීම සඳහා ප්‍රමාණවත් වෙනවා. කෙසේ වෙතත් මෙම සර්පයා හුදකලා ප්‍රදේශවල ජීවත් වන බැවින්
මිනිසුන් සහ ගැටීම ඉතාමත් දුර්ලභය. සර්ප විෂය අනුව වෛද්‍ය විද්‍යාවේදී බේස් සැකසීමට යොදා ගන්නා අතර පරිසරයක් තුළදී මෙම සර්පයන්ගෙන් ඈත්ව සිටින තරමට එය ඔබට වැදගත් වෙන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවද ලංකාවේ ඉන්න විස අධිකම සර්පයන් ගැන? ඔයා දන්නවනම් යටින් කමෙන්ට් එකක් දාන්න.